එයාටින් පුතේ හරි මට නම් සමහර වෙලාවට අර දරුවා කතා කරනවා වගේ මට හිතෙන්නේ නැහැ මට පුළුවන් වෙයි කියලා ඒ විදිහට රිලැක්ස් එකේ කතා කරන්න. මට සමහර වෙලාවට එතන ගිහලා කතා කරනවා නම් එක්ක තරහ වැඩිකමට පුතේ වැඩිපුර කෑකැස්සේ නැත්තම් දරා ගන්න බැරුව ඇස් දෙකෙන් කඳුළු වෙයි. හරිද? අන්න ඒ කියන්නේ ওই වයසේදී. හරි උතන සමහර වෙලාවට කියන්න පුළුවන් කවුරු හරි කෙනෙක් ඉස්කෝලේ නම කැත වෙනවා අර එහෙමයි මෙහෙමයි කියලා. හරි ඒක එහෙම නම කැත වෙනවා නම් කැත වෙන්නේ කවුරු නිසාද? ඒ වැඩේ කරපු එක නිසා මේ කියන්නේ ඒ අසාධාරණේ කරපු නිසා මිසක් පුතේ ඒක ගැන කතා කිරීම නිසා නෙවෙයි. හරි දැන් ඔයාලට උනත් පුතේ මෙහෙමයි. ඉතින් ඒක ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා. ඒක සමහර වෙලාවට මම දන්නේ ඒ දරුවා ඒක එකපාරටම ස්ටේජ් එකේ කතා කරනවට වඩා හරි ඒ දරුවට ඒක ඊට කලින් සමහර වෙලාවට ස්ටාෆ් එකත් එක්ක කතා කරන්න අවස්ථාව නොලැබුණාද කියලා. හරි මේක ඉතින් ඒ අර පොඩි ළමයි හින්දා යාලට සමහරට අත්දැකීම නැතිකම වෙන්න පුළුවන්. දැන් ඔයාලා වුණොත් ඔයාලට ඔය වගේ තත්ත්වයක් ඇති වුණොත් ඔයාලා කරන්න ඉස්සරව මෙහෙම. කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක හරි දියණියක් මම හිතන ඉස්කෝලේ මොන හරි කලර්ස් නයිට් එකකදී හරි එයාට ස්පෝර්ට්ස් පැත්තෙන් හරි ස්පෝර්ට්ස් පැත්තෙන් මොකක් හරි මම දන්නේ හරියටම සම්මානය මොකක්ද කියන එක. හැබැයි එතන මේ කතාවේ නම් තියෙන පුතේ මේ ඒකේ අර ඒ දියණියට හම්බ වෙන්න ඕනේ සම්මානය වෙනත් කෙනෙකුට ලබා දීමක් ගැන. ඒකදී එයාලගේ අර ඒ තියෙන මැගසින් එකේ පේජස් දෙකක් ඔය සෝෂල් මීඩියා වල යනවා. ඒකේ එක දරුවෙක්ගේ තියෙනවා 2016 වගේ ඉඳන් තියෙන ඔක්කොම දේවල් ටික ඒකේ ලිස්ට් කරලා තියෙනවා. අනික් ඔය දැන් කතාවට ප්‍රශ්නෙට ලක් වෙච්ච කෙනාගේ පුතේ මම හිතන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය මේ ක්‍රීඩා වලට පවා ගිහිල්ලා තියෙනවා මේ 2022 23 වගේ ඒ අදාළ කලර්ස් නයිට් එකට බලපු කාලය ඇතුළත. ඉතින් අර මොකද්ද වෙලා තියෙන්නේ එයා කියන්නේ නම් මෙහෙම සිද්ධියක් මම මොකද සීරියස් එක ඇත්ත නැත්ද දන්නේ නැහැ. හැබැයි ඉතින් අර පේජස් දෙක දැක්කම දෙන්නගේ ටැලන්ට්ස් ගත්තාම දෙන්නම සුපිරි ටැලන්ටඩ්. හරි නමුත් ඉතින් මේ දැන් ඒකේ මම හිතන්නේ අනිත් දරුවත් මොකක් හරි සාක් ගේම්ස් වලට එහෙම ගිහිල්ලා තියෙනවා. හරි නමුත් අරයා ඊට වඩා පුතේ තව ඉස්සරහට ගිය පර්ෆෝමන්ස් ගොඩක් පෙන්නලා තියෙනවා. නමුත් අන්තිමේට පුතේ මොකක් හරි මැදිහත් වීමකින් මම දන්නේ හේතුව මොකද්ද කියලා. ඒක නිසා පුතේ මේ අර දිය යුතු කෙනාට නෙමෙයි වෙනත් කෙනෙකුට සම්මානය දීමක් සම්බන්ධව මම එතන දකින්න දෙයක් තියෙනවා පුතේ. එතන දැන් ඒ කියන්නේ පාසලෙන් අවුට් වෙලා දැන් අවුරුද්දක් දෙකක් ගියපු කෙනෙක් හරි ඒ ප්‍රයිස් ගිවින් එක වෙලාවේ එයා එතන පුතේ මයික් එක අරගෙන ඒ මයික් එකේදී Tamanට ලක් වෙච්ච අසාධාරණය ගැන හරි කතා කිරීම ඒක මාරම අගය කළ යුතු සිද්ධියක්. හරි උතන සමහර වෙලාවට කියන්න පුළුවන් කවුරු හරි කෙනෙක් ඉස්කෝලේ නම කැත වෙනවා අර එහෙමයි මෙහෙමයි කියලා. හරි ඒක එහෙම නම කැත වෙනවා නම් කැත වෙන්නේ කවුරු නිසාද? ඒ වැඩේ කරපු එක නිසා මේ කියන්නේ ඒ අසාධාරණය කරපු නිසා මිසක් පුතේ ඒක ගැන කතා කිරීම නිසා නෙවෙයි. හරි දැන් ඔයාලට උනත් පුතේ මෙහෙමයි. ඉතින් ඒක ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා. ඒක සමහර වෙලාවට මම දන්නේ ඒ දරුවා ඒක එකපාරටම ස්ටේජ් එකේ කතා කරනවට වඩා හරි ඒ දරුවට ඒක ඊට කලින් සමහර වෙලාවට ස්ටාෆ් එකත් එක්ක කතා කරන්න අවස්ථාව නොලැබුණාද කියලා. හරි මේක ඉතින් ඒ අර පොඩි ළමයි හින්දා යාලට සමහරට අත්දැකීම නැතිකම වෙන්න පුළුවන්. දැන් ඔයාලා වුණොත් ඔයාලට ওই වගේ තත්ත්වයක් ඇති වුණොත් ඔයාලා කරන්න ඉස්සරව මෙහෙම. ඔය වගේ ප්‍රසිද්ධියකට පාරට මුලින්ම කතා කරන්නේ නැතුව හරි මුලින්ම ස්ටාෆ් එකත් එක්ක කතා බහ කරලා ඒක සෙටල් වෙන්නේ නැත්නම් ওই වගේ තැනක කතා කරන්න. හැබැයි පුතේ අයුක්තිය කියන එක අසාධාරණය කියන එක ඔයාලා සාමාන්‍යයෙන් පෙනී සිටින්න උත්සාහ කරන්න සහ ඒකට කතා කරන කෙනෙකුට සහයෝගය දක්වන්න උදව් කරන්න. සාමාන්‍යයෙන් ওই ගුරුවරු දැන් ඒ කියන්නේ උදාහරණයක් විදිහට එක එක්කනාගේ දරා ගැනීමේ හැකියාව වෙනස්නේ. සමහර වෙලාවට ওই ගුරුවරේ කියන දෙයක් හරි ඔයාගේ මුළු ජීවිතයක්ම තනිකර වෙනස් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඒ දරුවට ඒ ඇති වෙන ওই සිද්ධිය නිසා දැන් හිතන්නකෝ එයාලා ඒව කරන්න පුතේ මොනවා හරි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. තමන්ගේ මේ පර්ෆෝමන්ස් හදාගන්න. ඉස්කෝලේ යම් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි වෙන්න පුළුවන්. තමන්ගේ ඉන්ට්‍රෙස්ට් එක වෙන්න පුළුවන්. හැබැයි පුතේ තමන්ට ඒ වගේ අර කැපිල්ලක් ආවහම සමහර වෙලාවට තමන්ගේ ගමනම අඩාල කරගන්න අර අඩාල වෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. මටත් ඔය වගේ චූටි අත්දැකීමක් තියෙනවා පුතේ. ඒක ඒ කියන්නේ නෙගටිව් පැත්තක් නෙමෙයි. පට්ට පොසිටිව් පැත්තක්. මට ඒක කිව්ව එකේ වටිනාකම හරි මට තේරුණේ පුතේ පසු කාලීනව. හරි මම පහවසරේ ශිෂ්‍යත්වයට ඉගෙන ගනිද්දී හරි මගේ පන්තියම තමයි හිටියේ මගේ ඉස්කෝලේ මගේ පන්ති බාර ටීචර්ගේ පුතා. අදටත් අපි හොඳ යාළුවෝ. හරි ගොඩක් හොඳ යාළුවෝ. හරි දැන් ඔයාලා දන්නවනේ ඔය සාමාන්‍යයෙන් පහවසර 4 වසර වගේ අවුරුදු වලදී පුළුවන් නේ ටීචර්ටක් ගාලා ලකුණු වැඩි කරලා Tamanට කැමති කෙනා පළවෙනියා කරන්න. හරි මොකද රචනයේ ලකුණු දෙන්නේ මාකින් ස්කීම් එකෙන් නෙමෙයි. දැන් බයෝ මාකින් ස්කීම් එකේ නා මෙන්න මේ වචන තිබුණොත් ලකුණු දෙන්න. හරි ඒ වුණාට ඉස්කෝලේ මාකින් ස්කීම් එකක් එහෙම දෙන්නේ නැහැ නේ. මම දන්නේ නැහැ දැන් නම් දෙනවද කියලා දෙන්නේ නැහැ. අපේ කාලේ නම් දුන්නේ නැහැ. ටීචර් පුළුවන් ඔකට ලකුණු දෙන්න. අපිට තර්ක කරන්න බෑ අනිත් පැත්තට කොහොමද කියලා. ඔයාලට කියන්න හරි ඔයාලට කියන්න පුතේ මේ ටීචර්ට හොඳටම හැකියාව. අදට නම මතකයි පොඩිමණික ටීචර් කියලා. හරි සුපිරිම හොඳම හොඳ ටීචර් කෙනෙක්. හරි මෙන්න මේකයි. එයාට හැකියාව තිබ්බා කෙලින්ම එයාගේ පුතාව පළවෙනියා කරලා හරි මාව දෙවෙනියා කරන්න. අර විදියට ලකුණු දාලා. හැබැයි පුතේ හරි පළවෙනියා දෙවෙනියා අපි දෙන්නමයි මගේ යාළුවා තමයි දෙවෙනියා මම පළවෙනියා වුණා. හැබැයි අර සමහර වෙලාවට මම හිතන්නේ ගැප් එක පොඩි ගැප් එකකුත් තිබ්බා. හරි ඒක කෙලින්ම මේ ටීචර්ට ඒක හැකියාව තිබ්බා. හැබැයි ටීචර් කවදාකවත් එහෙම කරේ නැහැ. හරි මට ඕක ලොකුවට තේරුණෙත් නැහැ ටීචර් එහෙම කරන්න පුළුවන් කියලා.
මමත් පොඩිනේ. හරි. හැබැයි ශිෂ්‍යත්වයේ රිසල්ට්ස් ඇවිල්ලා මම අර එහෙ පළවෙනියා වුණාම පස්සේ එහෙම හරි මගේ අප්පච්චි මාව ළඟට ගෙනල්ලා කිව්වා පුතේ ඔයා අපි අනිවාර්යයෙන්ම ඉස්සරෝම හම්බ වෙන්න යන්න ඕනේ ඔයාගේ ඉස්කෝලේ ටීචර් මට මම ටියුෂන් ගියේ නෑ පුතේ ශිෂ්‍යත්වයට හරි අම්මා අප්පච්චි ඉගෙනුවා සහ ඉස්කෝලේ ඉගෙනුවා අවක විතරයි කරේ ඉස්කෝලේ ටීචර් මේ බලපෑමක්වත් එල්ල කරේ නෑ හවස පන්තියට ඉන්න කියලා ටීචර් හවස පන්ති දානවා කියන්නේ නොමිල කරන ඒවා. ඒකට ඉන්නවත් කිව්වේ නැහැ. හරි ඉතින් මේ ඒ කියන්නේ අන්නේ ක්වොලිටිස්. අප්පච්චි මට කියනවා පුතා මේ මෙහෙමයි ඔයාව ඕන්නම් දෙවෙනියා කරලා ටීචර් පළවෙනියා කරන්න තිබ්බ ටීචර්ගේ පුතා ඒ වුණාට ටීචර් එක එහෙම කරේ නැහැ. ටීචර් මාර හොඳ ගතිගුණ තියෙන්නේ. අපි අනිවාර්යයෙන්ම දැන් මේ ප්‍රතිඵල ආවට පස්සේ හරි අපි ටීචර්ව හම්බ වෙන්න යන්න ඕනේ කියලා එදාම හෝ ඊට පස්සේ දවසේ පුතේ මේ ගියා. හරි මට ඕකේ වටිනාකම ඒ දවස්වල තේරුන්නේ නැහැ. හැබැයි පසුකාලීනව හරි පසුකාලීනව ඒක තේරුණා දැන් බැරි වෙලා හරි ටීචර් අර විදිහට පුතේ මාව අර මට්ටමකට පුතේ දෙවෙනියට දාලා හරි තුන්වෙනියට දාලා හරි මොනම හරි කරලා තිබ්බනම් මට සමහර වෙලාවට ඉගෙන ගන්න තියෙන ආසාව අර සිද්ධිය නිසා ඒ අසාධාරණ නිසා හරි ඔක ඒ පොඩි කාලේ මානසිකව දැනෙනවනේ පුතේ ලොකුවට හරි වැඩෙන්න තිබ්බා ඒ වැටීම සමහර වෙලාවට දැන් ඔයාලා මේ සමහර වෙලාවට සමහර ළමයි ඉන්නව නේද පොඩි ඉස්කෝලේ වලින් A level කරන්නේ ලොකු ඉස්කෝලේට එනවා පොඩි ඉස්කෝලේ ඔයා සිරිමත් වගේ දර්ශීය චරිතය ප්‍රධාන ශිෂ්‍ය නායකයා කනිෂ්ඨ විද්‍යාලය හරි ටීචර්ලා ඔක්කොම අදහන්නේ මේ අර අහවල් අයියා වගේ වෙන්න කියලා තමයි පොඩි නංගිල මල්ලිලාට කියන්නේ. ඔන්න ඔයාව හදිසිය ලොකු ඉස්කෝලේට ඒ ලොකු ඉස්කෝලේ හැමෝම එකම විදිහට ගණන් හදනවා. අර ඔයාලට තිබ්බ විශේෂය නැති වෙනවා. දැන් ඔයාලට පළවෙනියා වෙන්න බෑ. වෙන්න බැරි වෙච්ච ගම මේක කොමන්ලි වෙන දෙයක් පුතේ. හරිද? ඔයා පළවෙනිට පොඩි කාලේ ඉඳන් පළවෙනියා වෙලා ඉඳලා එකපාරට ලොකු ඉස්කෝලේට ගිහිල්ලා පුතේ. ඔයා පන්ති 7 වෙනියා 8 වෙනියා වුණා. ඒකවත් දරා ගන්න බැරි වෙනවා සමහර ළමයි. 7 8 කියන්නේ කොච්චර හොඳයිද ළමයි 35 40ක් ඉන්න පන්තියක නේද? හරි. ඉතින් ඒකවත් දරා ගන්න බැරුව සමහර වෙලාවට අර ඒ කියන්නේ අර මෙයා පුරුදු පොඩි ඉස්කෝලේදී ලොකා වෙලා ඉඳලානේ පුතේ. නේද? අන්න ඕකත් එක්ක පුතේ ඒ අවුල් වීමත් එක්ක සමහර වෙලාවට එතනින් එහාට එයා කැපි පේන්න උත්සාහ කරනවා. කැපි පේන්න බෑ දැන් අධ්‍යාපනයේ. මොකද දැන් පළවෙනියා වෙන්න තව ගොඩාක් දුරයි. ඌ හිතා ගන්නත් බැරි જાති එකේ. හරි. පොඩි ඉස්කෝලේ තරගෙන මෙයා පළවෙනියා වුණේ ලොකු ඉස්කෝලේදී මෙයාට හිතා ගන්නත් බෑ. මෙයා දැන් කැපි පේන්න සමහර වෙලාවට අන්න try කරනවා. යාළුවා අතරින් පළවෙනියටම ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධ වෙච්ච පිරිමි ළමයා බවට පත් වෙලා කැපි පේන්න. හරි try කරනවා සමහර වෙලාවට ඉස්කෝලේ වෙන අමතර වැඩ වලට පුළුවන් තරම් ගිහිල්ලා කැපි පේන්න උත්සාහ කරනවා පුතේ. හරි අන්න සිද්ධිය. හරි ඉතින් ඕක ගුරුවරු ඔයාලක් කවදා හරි දවසක ඉස්කෝලේ ගුරුවරු වෙයි ටියුෂන් ගුරුවරු වෙයි හරි ළමයාගේ මානසිකත්වය ගැනත් හිතන්න දක්ෂයාට ඒ තැන දෙන්න එහෙම නැත්නම් තමන්ගේ ෆේවරේෂන් එකකින් ඉඳ කිසිම දෙයක් දෙන්න එපා. ඒ හදින් පුතේ හරි මට නම් සමහර වෙලාවට අර ඒ දරුවා කතා කරනවා වගේ මට හිතෙන්නේ නැහැ මට පුළුවන් වෙයි කියලා ඒ විදිහට රිලැක්ස් එකේ කතා කරන්න. මට සමහර වෙලාවට එතන ගිහලා කතා කරනවා නම් එක්ක තරහ වැඩිකමට පුතේ වැඩිපුර කෑගැස්සේ නැත්නම් දරා ගන්න බැරුව ඇස් දෙකෙන් කඳුළු වෙයි. හරිද? අන්න ඒ කියන්නේ ওই වයසේදී හරි ඉතින් ඒ ළමයාට හොඳ කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. ඒක ඉතින් ඇත්තටම ස්පෝර්ට්ස් කරන්නේම ඔන්න ඔය දේවල් ඔය කොන්ෆිඩන්ස් එකක් හොඳ මට්ටමකට හැදෙනවා. හරි ඕක තමයි තියෙන සිද්ධිය. ඉතින් ඔයාලා ඒක හරි මේ ෂෝක් දෙයක්. ඉතින් ඒක කොහොම වෙන එක. අපේ කාලෙත් ඔහොම කට්ටිය හිටියා. හරි ඒක ආයුක්තියට හැම වෙලාවෙම කතා බහ කරන ඔයාලත් ඉතින් මේ දේ කරන්න ඔයාලා තේරුම් ගන්න පුතේ. ඔයාලගෙන් එහෙම දෙයක් නොවෙන්න කවදා හරි. හරි ඕකේ. දැන් බලන්න